හායි ලයිව් ඉදිලිප්පා channel එකට ලබා ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ව මේ එකයි යන්නේ කොහෙද කියලා දන්නවද? මේ තමයි පිටකොටුවේ දෙවෙනි හරස් වීදියේ රතුපල්ලි ඉස්සරහ තමයි මේ පාර තියෙන්නේ. මම එකයි යන්නේ ඔයගොල්ලන්ව චොකලට් අයිටම් තියෙන කඩේකට. මට එතන මම දැක්ක මේ වගේ ස්නැක් වර්ග. ඉතින් මට හිතුණා පොඩි වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. මේ තියෙන්නේ පොඩි ස්නැක් එකක්. ඒක ටිකක් අර පීනට් එකක් වගේ එකක් තමයි. ඒකෙන් රස වර්ග 4ක් තිබ්බා. මම මේ හතරම ඉතින් try කරන්න ඕනි කියලා හිතලා එතනින් ගත්තා. මගේ channel එක subscribe කරලා නැති අය subscribe කරන්න. අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න bell like කරලා තියාගන්න. මම ඉතින් ওই විදියට වර්ග 4ක් තිබ්බයි. හතරෙන්ම මම ගත්තා. ඒ ඇත්තටම කියනවා නම් මං ඉතින් වර්ග 4ෙන්ම දෙක ගත්තා. ඉතින් ගෙදර කට්ටියට කන්නත් එක්ක. ඒකේ හරිම අපි බලමුකෝ කද්දි වීඩියෝ එක කොහොමද කියලා. ඉතින් ඔය විදිහට ඔයගොල්ලන්ට මම ඉස්සරහට ওই චොකලට් කඩේ වීඩියෝ එකකුත් ගේන්න බලාපොරොත්තු ඉන්නවා. අපි හැමදාම ඉතින් කොළඹනේ යන්නේ උතනින්ම තමයි ඉතින්. ඉතින් මට ඔක් ගන්න හිතුන නිසා තමයි මට වීඩියෝ එකක් කරන්න හිතුනේ. හරි. අපි අද අපිට හම්බුණා විශේෂ කෑමක්. අපි දැන් මේ ඔෆිස් ගිහිල්ලා එන ගමන් පෙටාවලින් ස්වීට් තියෙන අයිටම් තියෙන කඩේකට ගියා. මේවත් තිබ්බා. බලමු අපි මේකේ රස කොහොමද කියලා. මේක නට්ස් වර්ගයක්. මේකේ රස තමයි බීෆ් බාබිකියු ෆ්ලේවර් එක. මේ තියෙන්නේ. අපි බලමු ඉස්ලාම් මේක කඩලා කොහොමද රස කියලා. අපි මේ බෝල් එකට දාගෙන බලමු. මේ තියෙන්නේ පොඩි බෝල විදියට තමයි තියෙන්නේ නට්ස් වර්ගයක්. බලමු අපි මේකේ රස කොහොමද කියලා. බබා කාලා බලන්නකො එකක් රස කොහොමද කියලා. කොහොමද රස? රසයි ඒක අර බාබිකියු රස එනවා. බීෆ් රස තමයි තියෙන්නේ. මේක ඇතුලේ තියෙන්නේ පොඩි නට් එකක්. මේ ඔයගොල්ලන් කල්ලා පෙන්නන්න මේක අර ක්‍රිස්පි තියෙන මෙන්න බලන්න මේ අර අපි ටිප් කන්නේ ටිප් වගේ තමයි ඒකේ මේ මොනවාද මේ රස ඉතින් රස තියෙනවා මේකේ බලන්න අන්නේ විදිහ තමයි තියෙන්නේ ඒක රසයි ඊළඟ රස බලමු අපි මේක නම් ටිකක් ස්පයිසි එකක් සැර ස්පයිසි ෆේවරිට් කියලා තමයි ගහලා තියෙන්නේ බලමුකෝ අපි ඒකත් කඩලා කොහොමද රස කියලා මෙන්න මේ විදිහට ඔයගලන්ට පෙන්නන්න ඉතින් එතන සැර පාටයි බලමු අපි ඒකත් කාලා කොහොමද කියලා මේ තියෙන්නේ බලමු අපි ඒක රතු පාට තිබ්බට ලොකු සැරක් නෑ ඒ වුණාට මේ පැණි රහක් එක්ක ස්පයිසි රස තියෙනවා කොහොමද වට රස හොඳයි ඉතින් ඒකත් ඒ වගේම තමයි ඇතුලේ නට් එකක් තියෙන්නේ මේ ඒ විදිහට නට් එකක් තියෙන්නේ හරිම මේ ක්‍රිස්පි ඔයගොල්ලන්ට මේ පේනවනේ මේ කුඩු වෙනවා හොඳට තියෙනවා හැබැයි රසයි මේක රෝස්ටර් කෝන් ෆ්ලේවර් එක ඒකේ රස බලමු අපි එකක් කොහොමද කියලා මේ විදිහට මම කපලා ගන්නවා අපි එකත් බෝල් එකට දාලා බලමු ඉතින් මේ විදිහට ඒකත් ඉතින් අර වගේම නට් එක තමයි ඇතුලේ තියෙන්නේ හොඳට ක්‍රිස්පි තියෙනවා. අපි බලමු මේකේ රස කොහොමද කියලා. බබත් කාලා බලමු. ඒකත් රසයි. හොඳට තියෙනවා. අර රෝස්ට් ගතිය හොඳට දැනෙනවා කටට. ටිකක් අර චීස් රසක් දැනෙනවා. උනට තව එකක් තියෙනවා. අපි ඒකත් try කරලා බලමු මේකේ රසත්. මේක චීස් ගතියක් ටිකක් දැනෙනවා. එහෙනම් අපි 10න් 8ක් දෙන්න පුළුවන්. පැණි රසක් තියෙනවා. අර අපි කාපු තුනේම පොඩි පැණි රසක් තියෙනවා. මේකෙත් ඒ වගේම පැණි රසක් තියෙනවා. පාට පැකට් එක අරන් බලමු. ඒකේ තියෙන්නේ
garlic flavor එක. කියන්නේ මම හිතන්නේ සුදු ලුණු රස තියෙන්නේ garlic flavor එක තමයි තියෙන්නේ. අපි බලමු මේක රස කොහොමද කියලා. ඒකේ කල එක නම් අරකේ කල එක වගේම තමයි. රස වෙනස් ඇති. බලමු අපි. තියෙන්නේ. මේ ලස්සනට තියෙනවා මේ බෝලේ වගේ ඒගොල්ලෝ හදලා මේ. ඒක නම් අර හොඳට සුදු ලුණු රස එනවා. කීස් රහත් වගේ රසකුත් තියෙනවා. මේ හොඳට සුදු ලුණු රස තියෙනවා garlic රස. ඒක නම් 10න් 9ම දෙන්න පුළුවන්. ඒක ගොඩක් රසයි. ඉතින් මේ විදිහට තමයි අපි මේකේ රස වර්ග 4ක් තිබ්බා. 4ම අපි try කරේ. මේකෙන් මේක සැර වුණාට ලොකු සැරක් දැනෙන්නේ නැහැ වුණාට. මේක අර කලස් පැණි රහක් තියෙනවා. ඒකට අපිට 10න් එකක් 10න් 9ක් විතර දෙන්න පුළුවන් රෝහු රසක් තියෙනවා. මේකට දැන් අන්තිමට කඩපු එක මේකනේ අපි. මේකට 10න් 9ක් දෙන්න පුළුවන්. මේක නම් 10න් 8ක් වගේ තමයි. රස වර්ග 4ක් තියෙනවා. මේකත් ඒ වගේ. 10න් 9ක් වගේ දෙන්න පුළුවන්. මේ ෆ්ලේවර් තුනම ටිකක් ගොඩක් රසයි. ඉතින් ඔයාලත් try කරලා බලන්න. මේක අර ස්විට් ෂොප් වල තමයි තියෙන්නේ. පිටාවල මම ගත්තු රූට් එක දාන්න. උලන්ටත් තරම් try කරලා බලන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි ආයේ මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් bye.